අයිබෝවන් සුබ දවසක් ආදරණීය ගෞරවනීය පාරිභෝගික ඔබට අසේලගේ channel එකේ තුන්වෙනි වීඩියෝ එකක් මේ රටේ ඔබ බොන තේ කෝප්පේ අවශ්‍ය වන තේ කොළවල අධික මිල සම්පන්න අනිත් එක කීරි සම්පන්න ඒ නිසා මාත් එක්ක එකතු වුණු මගේ හඬ මේ අසේලගේ නාලිකාව අලුතින් නවබන ඒ වගේම ඒ සමූහයට එකතු වෙන සියලු දෙනාටම ගෞරවනීය සමාජාචාරය කරනවා. කීරි සම්පන්න තනිකර වස මන් නෙමෙයි කියන්නේ මේ කීරි සම්පන්න ප්‍රභේදය හොයාගත්ත විශේෂඥ ධනපාල කියන නැත්නම් පොඩි දවස්වල ඒ සම්බන්ධව පත්තරේ ආටිකල් එකක් ගියා. මේ ඉන්නේ ආචාර්ය ධනපාල මහත්තයා. හරි. ඒකට අද මේ කීරි සම්බන්ධ ප්‍රශ්න නිසා අහිංසක පොඩි කඩවල්, සිල්ලර කඩවල් ලක්ෂ ගණන් අධිකරණයට ගිහිල්ලා දරගෙවල එනවා. හැබැයි මෙතන වැරද්ද නිවැරදිව හඳුනා ගන්න නැති. කීරි සම්බන්ධ කියන්නේ අපේ සිරුරට අවශ්‍ය දෙයක් නෙමෙයි. කීරි සම්බන්ධ තමයි තනිකර සීනි නගින්න ප්‍රධාන හේතුව. මන් නෙමෙයි කියන්නේ. මේ ධනපාල මහත්තයා මේ පත්‍රය ආටිකල් එකේ තියෙන්නේ. මම ඒකත් එක්ක මේ කියන්නේ. හරි. ඒ නිසා මේ කීරි සම්බා කියන එක මාකට් කරලා අහිංසක පාරිභෝගික පිස්සු බල්ලෝ වගේ කඩවල වල පිටිපස්සෙන් 320 360 ගන්න. අපි දන්න විදියට කීරි සම්බා කිලෝ එකක් 260 හදන්න බෑ. ඒ නිසා පාලමේ ලයින් කරන්න. මෙන්න මේ ගැටලුත් එක්ක පාරිභෝගිකයා බරපතල ගණනේ අර්බුදයක ලක් කරනවා. ඒ නිසා අපි පාරිභෝගිකයන් ඉල්ලා සිටින පළමුව කීරි සම්බා කණේක ටික දවසකට නවත්තන්න. ඒකකොට ඔය අප්පුහාමිලාට සිදු වෙනවා කීරි සම්බා ගෙවල් වල තියාගෙන තාප බඳින ගෙවල් බඳින ගන්න තත්ත්වයටපත් වෙනවා. කැඳ බොන තත්ත්වයටපත් වෙනවා. මේකේ වාසියන බලු කපුටන්ට දෙන්න සිදු වෙනවා කීරි සම්බා. ඒ තත්ත්වයට මේපත් කරමු. මේ රටේ පාරිභෝගිකයන්ගේ කොන්ද කෙලින්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. අපි මේ රටේ මේ පාරිභෝගික අයිතිවාසිකම් කතා කරන ලෝකයේ විරත් රටවල් ගන්නකොට අපි පාරිභෝගික දැනුම පාරිභෝගිකයාගේ අයිතිය සම්බන්ධව කිසිදු ආකාරයක දැනුවත් භාවයක් නැහැ. තුන පහ පැයට කල්ලිකුත් වෙන පස්සේ ගන්න ඕන කියා මාර්ගය දන්න. ඒක ඒ පාරිභෝගිකයා ගත්තන් පස්සේ ඒ කල්ලිකුත් වෙන ඒක නැවත අරගෙන ඒකට එයා සමානව ඒ භාණ්ඩය දෙන එහෙම ඒ මොනවත් නැහැ. ඒ නිසා පාරිභෝගිකයා ශක්තිමත් කිරීම අපේ නාලිකා ප්‍රමුඛ අරමුණ. ඒ නිසා මේ වෙලාවේ මේ කීරි සම්බ කණ එක නවත්තමු. දාන ගෙවල් වල උයන කීරි සම්බ නවත්තමු. අපි හාමුදුරුවෝ බුද්ධ පුත්‍රයන් ඉල්ලා සිටිනවා මේ දාන වලට ආරාධනා කරනකොට කෙලින්ම කීරි සම්බ හදන්න එපා කියන්නේ. මේක කරන්න පුළුවන්. බිස්කට් වලටත් මේ වැඩේ කරා මේ රටේ ගෞරවනීය විද්වුත් සහ මුද්‍රිත සමාජ මාධ්‍යත් එක්ක. බිත්තරේටත් මේ වැඩේ කරා. හරිද? මිල ඒ නිසා මේ පාරිභෝගිකයා මේ වෙලාවේ ඉල්ලා සිටිනවා කීරි සම්බ නැතුව නාඩු කාලා හත්තිලා ඔය නාඩු කියන්නේ තා හොඳ මේ අප බෝන මොන රෝග වලට ප්‍රධාන වශයෙන් මේ හාල. දැන් නාඩු වැඩි. මේක තියෙන්නේ නිසි කුෂිකර්මික ප්‍රතිපත්තියක් නැති එක සහ දත්ත මේ නැති එක. දැන් මේ ඉල්ලුමට සැපියුම කොච්චරද මේ මාසේ කොච්චර කීරි සම්බ පරිභෝජනය කරනවා. නාඩු කොච්චරද? රතු කැකුළු කොච්චරද? සුදු කැකුළු කොච්චරද? ඒ සම්බන්ධව ඩේටාබේස් එකක් තියෙනවා. එතන කොච්චර වගා පින් වල මොන ප්‍රමාණයක් නාඩු වගා කරනවද? කීරි සම්බ වගා කරනවා. අන්නේ සලස්මානු කරා නම් මේ ප්‍රශ්නේ නැහැ. ඒ නිසා මේක ඩඩ්ලිටවත් නිවුරත්නටවත් මෙයාටවත් මේක බැලලා වැඩක් නැහැ. මේකේ කළ යුතු කාර්යභාරය තමයි කීරි සම්බා අපි මිලදී ගැනීම නවත්තමු. මරණවද ඔක මේ නොකරේ කියලා. ඈ අපි ආපනශාලා හෝටල් නෙමෙයි ඉල්ලා සිටිනවා. කීරි සම්බා වෙනුවට පුන්නි සහ ඔය ඉන්දියාවේ කැටිච්ච හාලක් තියෙන ඒකත් මරු මෙන්න මේකේ පයින් රයිස් එක ගන්න. මේක නවත්තන්න. මේක අයිති සිල්වර කඩමියෙන් ඉල්ලා සිටිනවා. ඕගොල්ලෝ මිලට ගන්න නවත්තන්න. ඒ හින්දා ඕගොල්ලෝ ගිල්ලා ලක්ෂ දඩගන්නේ. දැන් නීතිය තියෙන්නේ මේ අලවි කරන දන. එතන නෙමෙයි ගන්නව තියෙන්නේ. මෙතන පිටමං කරන දන. මෝලෙන් එළියට දාන මිල, කවරේ ගහලා තියෙන මිල සහ අතරමැදි ට්‍රාන්ස්පෝර්ට් අර මේක තමයි අර ගාන ගන්න. ඒතර කඩයිමියත් බරපතල වැරද්දක් කරන මේක මේ වැඩි මිලට ගන්නවා. අරගෙන එයා පරිප්පුව ගන්නවා. ඒ නිසා ඔබලාට අර කුඩු අයිස් විකුණන ගන්න තමයි දැන් කීරි සම්බා විකුණන තියෙන කඩවල් හිමියන්ට. ඒ නිසා වහාම සිල්ලර වෙලෙන්දෝ කීරි සම්බා අලවිය නවත්තන්න. නාඩු පරිභෝජනය වැඩි කරන්න. හරිද? මේවා කියන්න ඕන සෞඛ්‍ය අමාත්‍ය පෝෂණ වේදී මේ කට්ටිය. හරිද? අපි මේ ප්‍රශ්නේ ඉදා ඉඳලා මේක දන්නවා. හරිද? ඒ නිසා කියන අයිතියක් තියෙනවා. ඒ නිසා කීරි සම්බා ගැනීම නැවැත්තුවොත්
මේ කීරි සම්බ මාපියා හදන අප්පුහාමිලට කීරි සම්බ වලින් බලු කපුටන්ට දාන දෙන්න සිදු වෙනවා. අපි එතනපත් කරමු. බල්ලන්ටත් කීරි සම්බ ගන්න අවස්ථාව හම්බ වෙනවනේ එතකොට. හරිද? සතුටුත් හම්බ වෙනවා. ඒ නිසා අපි කීරි සම්බ ගැන නවත්තමු. අනිත් එක පාරිභෝගික ඔබ මේ ප්‍රශ්නේ දැනුවත් කරන්න විදියක් නැත්තේ මේ සම්බන්ධව තිබෙන මාකටිං ගැටලු මේ තියෙන මේ මාකටිං එකේ තියෙන ප්‍රබලත්වය නිසා. ඒ තමයි තේකොළ ප්‍රශ්නේ. ඔබ බොන තේකොළ ග්‍රෑම් 100ක් ගෙදර අරගෙන කීරද? අද රුපියල් 280 ග්‍රෑම් 100ක්. ඒ කියන්නේ 2800ක් කිලෝ එකක්. අද මේ මොහොතේ මම මේ තේ කර්මාන්තශාලා සම්බන්ධව අහුව මේ වෙනකොට ඊයේ ඇවරේජ් එක කියලා ඔය BOP ඔය වර්ග ගණනාවම සමස්තයක් හැටියට 1200ක් තමයි ඔක්ෂන් එකේ තියෙන මිල. ඒ කියන්නේ හොඳම තේ ටික පිටරට යන්නේ 1200. අපි බොනවා තේ කුඩු කියලා මේ තනිකර ඩයි මිශ්‍ර මේ තේකොළ මේක බොනවා රුපියල් 2800යි 3000යි 3500යි කිලෝ එක. පට්ට පජායි දරා මම අභියෝග කරනවා. මේක කියන්න බෑ ඇද්දෙන හින්ද නාලිකාව වලට. හරිද? ඒකයි තියෙන ප්‍රශ්න. මම මේක එකක්වත් මේ කිව්වේ නැත්තේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. හරිද? මේක මගේ නාලිකාව. හිතන්න ඔබ ගෙනියන තේකොළ පැකට්ටයි තේකොළ ග්‍රෑම් 100 මිල කීයද? ඒ තේකොළද තේ කුඩුද? ලංකාවේ විවහාරයේ තියෙන්නේ සුද්ධ හැදුවේ තේකොළ. තේ කුඩු ගල් යටක් හැදුවේ නැහැ. හරිද? මේක තනිකර මාපියාව මේක තනිකර බෝනෝන් රෝග වල ප්‍රධාන හේතුව මේක තනිකර අපි දැන බොන්නේ ඩයි. දැන් බලන්න ටී බෑග් එකක් දාපු ගමන් තනිකර මෙහෙම ඉන්නේ උඩට අර මේ දියැලක් වගේ අර පහතර වන්නවා සූගා මේ වල උඩට එනවා අර ඒක. තේකොළ කියන්නේ තේකොළ උණු වතුරට දාලා ටිකක් වහලා තියලා ප්‍රසාරණ පස්සේ රංගම් පාට බොන දෙයක්. අද බොන්නේ ඒකද? 100ට 60ක් 70ක් තනිකර බොන්නේ කසල තේ. දාන නඩු මම සූදානම් නඩුවක් දාලා තුනේ ඒ නඩුව දැන් බහතිය තියෙන ඒත් මේ තේකොළ සම්බන්ධව බඩුමල්ල බන්දුලගේ බඩුමල්ලේ තේකොළ ප්‍රමිතිය ගැන මම එදා ඉඳන් මේ සම්බන්ධව කතා කරන්නේ. හරිද? ඒ නිසා වහාම මේ සම්බන්ධව එක්ක පාරිපදිකාරි මැදිහත් වෙන්න. ඇයි මේ සුද්ධවත් බොන්නේ නැති? සුද්ධ බොන්නේ රුපියල් 1800ක් ඒ උපරිම ඔක්ෂන් යනකොට මේ ලංකාවේ මිලේ. හරිද? එතකොට ඒ තේකොළ නෙමෙයි. ඒකේ රොඩ්ඩ කුඩු ගල්ලා ඩයි දාලා බොනවා අපි 3000යි 3500යි 4000 2800යි අවම කිලෝ එක. මේවා වහා තත්ත පරීක්ෂා කරන්න ඕන. හරිද? මේවා සුදු මහත්තරු තේ කොළබනවා. අපි තේ කුඩු බොනවා. අපි හැබැයි තේ හදන්නේ. හරිද? හැබැයි තේ කුඩුත් අපි ගෙවනවා අස්ප ගන්නවා. හරිද? එතකොට එහෙම වෙන්නේ කොහොමද? මේක බෑග් එක ලස්සනට අරක මේක මේ අපට අපි මේක තුල පාරිභෝගිකයරද මම මේ කියන දේ වැරදි නම් දාන්න කමෙන්ට් මම සූදානම් ඒවල දුරකථනයක්ත් එක්ක දාන්න මම ඒකට එතකොට සාක්ෂිත් එක්ක එවන්න මේ වර්තමානයේ මේක දැන් ඩොලරේ මිල කතා කරන ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රුපියලේ තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒගොල්ලෝ ලංකාවේ හදන්නේ. එතකොට ඇයි අපිට බැරි ගුණාත්මක තේ කිලෝ දැන් ෆැක්ටරියෙන් දැන් අපි තේ දවල් මම ගාල්ලේ පිටියේ පොරෝගම අපේ තේ තුන તો අපි ෆැක්ටරියෙන් ගන්නකොට අපිට දැන් උපරිම 1400ක් 1200 වගේ ඒගොල්ලෝ විලක් ගන්න පුළුවන් ෆැක්ටරියෙන්. ඒකත් ෆැක්ටරිය හැමෝටම දෙන්න බෑ. ඒක 103ක් විතරයි අලෙවි කරන්න පුළුවන්. අනිත් ඒවා ඔක්ෂේනට එවන්න ඕන. හරිද? එතකොට තේ කර්මාන්තශාලා වලට දළු දෙන අය ගුණාත්මක තේකක් බොනවා. හැබැයි සමස්තය ඒගොල්ලෝ අර කිතුල් පැණි එහෙම අරගෙන තේකොළ තමයි දැන් අරගෙන කොළඹ කට්ටියට ගොඩක් කොළඹ විතර ලංකා හැමතැනම තනිකර බලන්න කළුම කළු පාටයි බොර කහට එක. කළුම කළු පාටයි. හරිද? මේවා මේ රටේ පෝෂණ වේදීන් වෛද්‍යවරු සංඝ මේවා කතා කරන ප්‍රශ්න. හරිද? ඒ නිසා මගේ නාලිකාව ජනගත කිරීමේ කාර්යභාර දෙන ඔබට හරිද? මට කමෙන්ට් තියෙනවා මේවා තියෙනවා අර මම ඒව කිසියක් කරලා මම කරපු දේ ප්‍රතිඵල තමයි ඒවේ තියෙන්නේ වටනකම මම ආදරය කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න කවුරුත් කතා කරන්නේ නැහැ. හරිද? ඔබ බොන්නේ තනිකර පට්ටපල් ජරාව. ඔබ බොන්නේ තනිකර පට්ටපල් ජරාව. ඒ වෙනුවට විකල්ප භාවිතාන්න පුළුවන්. හරිද? දැන් ඊපෙද ආයුර්වේද වෛද්‍යවරු මහත්මයෙක් හම්බෙන්න ගියවම හරිද? එතුමා කිව්වේ කටුවනවද කො තම්බල බොන්න. කුරුදු දාලා බොන්න පුළුවන්. හරිද? රණවරා බෙලිමල් හරිද? මේ සියල්ල අපට ආවේනික දේවල් තියෙනවා. හරි ඒ නිසා අපි ඒවට අනුගත වෙමු. ඔබ බොන තේ කෝප්පය තනිකර මාරාන්තිකයි, කීරි සම්බ මාරාන්තිකයි බෝනෝන් රෝග ප්‍රධාන හේතුව මම නෙමෙයි කියන්නේ ඒ සහල් හොයාගත්ත විශේෂඥ ධනපාල මහත්තයා. හරිද? මේ සම්බන්ධව පාරිභෝගික ඔබ දැනුවත් වෙන්න මගේ නාලිකාවට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. හරිද? තවමත් ඔබට මගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න බැලුණා නම් ඒ දේ කරන්න, ජනගත කරන්න. හරිද? මේක අනාගතයේ මේ රටේ පාරිභෝගිකයාගේ කොන්ද ගෙලින් කරන හසේදුකාව හදන නාලිකාව බව මේ රටේපත් වෙනවා. අනිවාර්යයෙන්ම මේ වෙනතුරු මොකද මගේ Facebook එකේ මම මේක දැම්මන් පස්සේ මම බැලුවා page එක reach එකේම 57000 ගණන් මේක තියෙන්නේ. එතකොට මේක මේ channel එකද. හැබැයි ඒකේ views සහ අපේ එකතු වෙන
ප්‍රගාහ ප්‍රමාණය ඒක ගැටලුවක් නැහැ. දැන් 160කට ආසන්න ප්‍රමාණය ඇතුළේ හොඳම ඇති. හරි ඒක වැඩි කර ගැනීම ක්‍රමයක් අපි ගාව තියෙනවා. මොකද ඉදිරි කාලේ අපි ලෝක ආහාර දිනනවා. අපි එදාට අපේ නාලිකාව රටේ ජනතාව අතර ගෙනීමේ ක්‍රමවේදය අපි හදනවා. හරිද? එතකොට ඒකේ සමාජිකත්වය අරගෙන මේ නාලිකාව මේ රටේ අස්සක් මුල්ලක් නැර මේ දුරකථන හෑන්ඩ් ෆෝන් එක අතේ දින අයගේ නාලිකාවට පත් කරන මේක වල්පල් කුණුහරුප නෑ ඔබේ දැනුවත්භාවයට ඔබ හම්බ කරන මුදලට වෙළඳපොළ සාධාරණත්වය ඒකම ඒ තුලින් ගන්න ගුණාත්මක පෝෂණය හරිද සහ ඔබ ජීවත් වෙන පරිසරය තුළ ඔබට සිදුවන අකටයුතු සම්බන්ධව මේ නාලිකාව කොන්දකලින් කතා කරන මතක් කරමින් ඔබ සියලු දෙනාට ආදරණීය ගෞරවනීය පාරිභෝගිකයන්ට බොහොමත් ස්තුතිවන්ත වෙනවා නාලිකාව ජනගත කරගන්න කාර්යභාරය ඔබට තියෙන්නේ ඔබට පුළුවන් නම් මට මේ නාලිකාව තවත් ඉදිරියට මේක නවීන තාක්ෂණ භාවිත ගෙනියන්න ඔබට උදව් කරන්න පුළුවන් මගේ ගිණුම් අංක සියල්ල මම දාලා දෙන්නේ මම මේ රටේ වැඩක් කර කෙනෙක් ඕන කෙනෙකුට විවිධ සංවාදයකට ඕන තරම් මම සූදානම් ගතියි මගේ නාලිකාවේ ඉදිරි කාලේ සජීවී පටන් ගත්තන් පස්සේ ඒ අයට පුළුවන් මා පිළිබඳ ගැටලු තියෙන මා පිළිබඳ විවේචන තියෙන මා පිළිබඳ තියෙන ඒ අයට පුළුවන් මේ සම්බන්ධ ප්‍රශ්න ගන්න මේ මගේ පිටිපස්සේ තියෙන මම කියමු පොත් නෙමෙයි මම කරපු වැඩ හරි ඒ නිසා බොහොම ස්තුතියි එවනම් කීරි සම්බා කෑම නවතමු බොන තේ කෝප්පේ ගැන අවධානයක් කරන හදවතට එකව මම මේ කියන්නේ ඇත්තද නැත්තද කියන එක ඔබ දන්නෝ ඔබන්න ඇඟිල්ල මගේ නාලිකාවට ඒක ජනගත කරන්න බොහොමත් ස්තුතියි සියලු දෙනාටම